අද ලොග් එක ගොඩක් ස්පෙෂල්. ඉතින් යමුද මාත් එක්ක මගේ ෆැකල්ටි එක වටේ ටුර් එක. මේ මැනේජ්මන්ට් ෆැකල්ටි UOC. Hello guys, welcome back to my YouTube channel. අද ලොග් එකෙන් කොලම්බියා යුනිවර්සිටි එකේ අකුරු කරපු අපේම අයියලා අක්කලාගේ මතක අවසන්නත් එන්න නංගිලා මල්ලිලාගේ හීනවලට හයියක් වෙන්නත් එක්කම අපි යමුද මැනේජ්මන්ට් ෆැකල්ටි එක වටේ රවුම. So, I hope you enjoy this video. uni life එකේ තියෙන අපේ faculty vibes, buildings, study spots, events මේ හැමදේම නියමයි. ඉතින් ඒ හැම ෆීලින් එකක්ම මේ ලොග් එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. ඉතින් ලොග් එක ඉවර වෙනකම් බලන්න කියලා මම හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් යුනිවර්සිටි එකක් වුණාම යුනිවර්සිටි එකට ආවේනික වෙච්ච සංස්කෘතික වචන තියෙනවානේ. ඉතින් අපේ යුනි එකෙත් ඒ වගේ වචන තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන බැම්මට කියන්නේ තෙල් බැම්ම කියලා. තෙල් බැම්මත් එක්කම අපිට පේන මෙන්න මේ ඒරියා එකට අපි කියනවා මන්දාව කියලා. ඉතින් මේ මන්දාවේ තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ළමයි ඕගනයිස් කරන ලස්සන ඉවෙන්ට්ස් ගොඩාක් තියෙන්නේ. ෆැකල්ටි එකේ ඉන්න මුස්ලිම් යාළුවෝ එකතු වෙලා ඕගනයිස් කරන ස්ථාල් ඉවෙන්ට් එක, සෙකන්ඩ් ඉයර් ළමයි ෆස්ට් ඉයර් ළමයිට දෙන වෙල්කම් ඉවෙන්ට් එක, ඒ වගේම රොටරි ක්ලබ් එකකින් ඕගනයිස් කරන හදේ වීණා වගේ ලස්සන ඉවෙන්ට්ස් ගොඩාක් ඕගනයිස් කරන්නේ මෙන්න මේ ප්ලේස් එකේ තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙතන තියෙන ඉවෙන්ට්ස් ඕගනයිස් වෙන්නේ. ඉතින් ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්නේ යුනි එකේ තියෙන ලස්සන තවත් ප්ලේස් එකකට. ඒ තමයි යුනිවර්සිටි එකේ තියෙන ඊස්ට් වින් බිල්ඩින් එක. ඉතින් මේක තමයි අපේ ඊස්ට් වින් බිල්ඩින් එක. මේකේ අපේ ගොඩාක් වෙලාවට ලෙක්චර්ස් තියෙනවා. ඒ වගේම ප්‍රසන්ටේෂන් වගේ තියෙන කොටක් මේකේ තමයි ගොඩාක් වෙලාවට ළමයිට තියෙන්නේ. මේ බිල්ඩින් එකත් ගොඩාක් ෆැසිලිටේට්. ඉතින් ගයිස් ළමයිට ප්‍රසන්ටේෂන් තියෙන දවසට මේ ඊස්ට් වින් බිල්ඩින් එක ඉස්සරහට වෙලා ගහන ගෲප් ෆොටෝ එක නම් වරදින්නේ නැතිම තරම්. ඉතින් එන්ට්‍රන්ස් වුණ ගමන්ම අපිට පේන ෆැකල්ටි එකේ නම ගහලා තියෙන ඔන්න ඔය විදිහට. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ මේ බිල්ඩින් එකේ තියෙන 3rd ෆ්ලෝර් එකට. මේ ෆ්ලෝර් එකේ නම් ලෙක්චර් හෝල් මොකුත්ම නැහැ. මේ හෝල් එකේ තියෙන්නේ කන්ෆරන්ස් හෝල් දෙකක්. මේක තමයි ඊස්ට් වින් බිල්ඩින් එකේ තියෙන කන්ෆරන්ස් හෝල් එක. ඉතින් ඩිපාර්ට්මන්ට් වයිස් ඕගනයිස් කරන ලස්සන ඉවෙන්ට්ස් මෙන්න මේ ප්ලේස් එකේ තමයි ඕගනයිස් කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ අනිත් කන්ෆරන්ස් හෝල් එක. මේකෙත් ඒ විදිහටම නෝමල් ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා. ඉතින් මේ කන්ෆරන්ස් හෝල් දෙකම මාරම කම්ෆර්ටබල් විදිහට හදලා තියෙනවා. ඔන්න ඉතින් මම කැමතිම පාර්ට් එක තමයි 3rd ෆ්ලෝර් එකේ ඉඳන් මේ බලන්න තියෙන ලස්සන view එක.
From 2023 onwards, there is a small decline in actual soil. As you can chart on 6. ලිෆ්ට් එකේ හරි කමන්නේ කන්නඩියක් දැක්කම මම වගේ හැසිරෙන කෙනෙක්ද ඔයත්? එහෙනම් අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට මම ඔයාලව එක්කන් යන්නේ ෆැකල්ටි එකේ ළමයිට ගොඩාක්ම මතක පිරිච්ච තැනකට. ඒ තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තියෙන කැන්ටින් එක. ඉතින් මේ තියෙන කැන්ටින් එක මේ කැන්ටින් එකත් එක්කම එහා පැත්තේ තියෙන බිල්ඩින් එක තමයි මැනේජ්මන්ට් ළමයින්ට අලුතෙන්ම හදපු ස්ටඩි ඒරියා එක. ගොඩාක් ළමයි මෙතන ඉඳගෙන තමයි පාඩම් කරන්නේ මැනේජ්මන්ට් ළමයි. ඉතින් කැන්ටින් එකට ළඟම බිල්ඩින් එක තමයි මෙන්න මේක. මේ බිල්ඩින් එකේ තමයි අපිට සෙකන්ඩ් ඉයර් කාලේ ලෙක්චර්ස් තිබ්බේ. මෙන්න මේ බිල්ඩින් එකේ උඩම ෆ්ලෝර් එකේ. ඊට පස්සේ හම්බුන මේ යාළුවටත් බයි කියලා අපි යමු ඊළඟ ස්පොට් එකට. මේ ස්පොට් එකේ පොඩි සීටින් ඒරියා එකක් තියෙනවා යුනිවර්සිටි එකේ ළමයිට. ඊළඟට මේ තියෙන්නේ ෆැකල්ටි එකට තියෙන බුක් ෂොප් එක. ඉතින් මේ බුක් ෂොප් එකට එහා පැත්තේ තියෙන පොඩි ස්ටඩි ඒරියා එකක්. ඒ ස්ටඩි ඒරියා එකට අපි කියන්නේ දේවාලය කියලා. ඒක එච්චර ලොකු ඒරියා එකක් නෙවෙයි. ඉතින් ළමයි ගොඩකට එකපාර පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා තමයි මැනේජ්මන්ට් ළමයින්ට අලුතින්ම ස්ටඩි ඒරියා එක හදලා දුන්නේ. ඔන්න ඊළඟට බුක් ෂොප් එකත් එක්කම එහා පැත්තේ තියෙන්නේ IT ලැබ් එක. ඉතින් මේ IT ලැබ් එකට මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉන්න ඕනම ළමෙක්ට ඇක්සස් තියෙනවා. එයාලගේ ඇකඩමික් වැඩවලට ඉන්ෆර්මේෂන් හොයාගන්න, ඩොකියුමන්ට්ස් හදන්න වගේ ඕනම පර්පස් එකකට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන තැන් වලින් බෑග් තියලා සරප්පු ගලවලා තමයි IT ලැබ් එක ඇතුළට යන්න ඕනි ID එකත් පෙන්නලා. ඉතින් ෆැකල්ටි ළමයින්ට කම්පියුටර් බේස් එක්සෑම් තියෙනකොට ගොඩක් වෙලාට මේ ලැබ්ස් වල තමයි තියෙන්නේ. මේ වගේම ලැබ් එකක් තියෙන එහා පැත්තෙත්. ඉතින් ඊළඟට තියෙන මේ බිල්ඩින් එක තමයි අපේ ඩිපාර්ට්මන්ට් ඔෆිසර්ස් වගේම ලෙක්චරර්ස් ලගේ පර්සනල්ස් කැබින්ස් තියෙන්නේ. University of Colombo Management Faculty කියන්නේ ශ්‍රී ලංකා's top rank management faculty එක. ඉතින් මේ faculty එකෙන් offer කරනවා Bachelor of Business Administration degrees. ඉතින් මේක special degree programs 6ක් යටතේ offer කරනවා. Business Economics, Accounting, Finance, HRM, Marketing and International Business විදිහට. ඉතින් මේ බිල්ඩින් එක තමයි වෙස්ට් වින් බිල්ඩින් එක කියන්නේ. මේකේ අපිට ෆස්ට් ඉයර් එකේ කාලෙත් තිබ්බ ගොඩක් වෙලාට මේ ලෙක්චර් හෝල් තිබ්බේ මේ බිල්ඩින් එකේ තමයි. ඉතින් මෙන්න මේ බිල්ඩින් එකේ තමයි තියෙන්නේ ඩීන් ඔෆිස් එකයි ඇකඩමික් අෆෙයා යුනිට් එකයි තියෙන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ. මේ ප්ලේස් එකත් ගොඩාක් ස්පෙෂල්. අපේ ෆැකල්ටි එක ස්මූත්ලි රන් කරනවා, ස්ටුඩන්ට්ස්ලාට සපෝට් කරනවා, ගයිඩ් කරනවා. ඒ වගේ ස්පෙෂල් වැඩ ගොඩාක් මෙතනින් සිද්ධ වෙනවා. ෆැකල්ටියේ තවත් ලෙක්චර් හෝල් කීපයක් බලන්න. ඉතින් මේ බිල්ඩින් එක තමයි හෝල් නම්බර් 3 and 4 කියන්නේ. මේ වලත් ගොඩාක් වෙලාවට ළමයිට ලෙක්චර්ස් තියෙනවා. ඊළඟට මීට පිටිපස්සෙන් තියෙන බිල්ඩින් එක හෝල් නම්බර් 5 and 6. මේ හෝල් වලත් ගොඩාක් වෙලාවට ළමයිට ලෙක්චර්ස් තියෙනවා. ඒ වගේම තමයි එක්සෑම් තියෙන කාලෙටත් ගොඩාක් වෙලාවට එක්සෑම් තියෙනවා. මොකද එකපාර ගොඩාක් ළමයි ප්‍රමාණයක් මේකට දාලා එක්සෑම් ලියවන්න පුළුවන්. අද මම ලොග් එක කරන දවසෙත් මේකේ එක්සෑම් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන ලස්සන තැන කොහෙද කියලා ඔයාලා බලනවා ඇති නේද? මේ තියෙන්නේ Faculty of Engineering. අලුතෙන්ම හදපු බිල්ඩින් එකක් තමයි මේක. මේකේ වැඩ සම්පූර්ණයෙන්ම තාම ඉවර කරලත් නෑ මං හිතන්නේ. හැබැයි මේ බිල්ඩින් එකේ යටම ෆ්ලෝර් එකේ අලුතින්ම කැන්ටීන් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක කොමන් කැන්ටීන් එකක්. ඕන ෆැකල්ටි එක ළමයින්ට කියලා යූස් කරන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙයාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ෆිට. ඉතින් යුනි ලයිෆ් එක කියන්නෙම මේ වගේ ලස්සන යාළුවෝ ලස්සන මෙමරීස් ගොඩාක් එකතු කරගන්න පුළුවන් ලස්සනම ලස්සන තැන. මගේ ලයිෆ් එකේ මට ලැබුණු හොඳම තෑග්ග තමයි යුනි එකට යන්න ලැබුණ එක.
මේ කැන්ටීන් එකටත් ගොඩාක් මෙන් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ළමයිමයි මෙතන අලුතින්ම ජූස් බාර් එකකුත් ඕපන් කරලා තියෙනවා. ෆ්‍රෙෂ් ජූස් ස්මූතිස් අරගෙන ළමයිට ක්ලාස් බ්‍රේක් එකක චිල් වෙන්නත් පර්ෆෙක්ට්. ඉතින් මේ හැම ඩිලිෂියස් එකකම ප්‍රයිසස් ස්ටුඩන්ට්ස් බජට් එකට මැච් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට අපේ ෆැකල්ටි ටුවර් එක එන්ඩ් වෙනවා. ඉතින් මේ ලොග් එක බලන ඔයත් කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A levels කරලා කොළඹ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට එන්න බලාගෙන ඉන්න නංගියෙක් හරි මල්ලියෙක් හරි නම් you should never give up and ඔයා මුලින් ඉඳන් හොඳ plan එකක් ඇතුව වැඩ කරොත් ඔයාටත් පුළුවන් අනිවාර්යෙන් මෙතනට එන්න. So finally believe in yourself guys. Okay guys, අද log එක මෙතනින් end. Next log එකකින් හම්බෙමු. Bye bye.